දරුවගේ බුද්ධි වර්ධනයට යම්කිසි දායකත්වයක් වෙනවද කියන එක අනිවාර්යයෙන්ම බලනවා. ඉතින් ක්‍රියාකාරකම් මගින් දරුවගේ මොළය වර්ධනය කරන්න පුළුවන් විදිහේ ටෝයි එකක් නම් ලිස්ට් කන්ට්‍රීස් වලට යවන්න අන්න ඒ ක්වොලිටි එක අනුව තමයි හදලා තියෙන්නේ. ඒ ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් වලට තමයි මේ ටෝයි එක හදලා තියෙන්නේ. බලචි එන්ජින් එකට අපිට බැටරි කෑලි 3ක් දාන්න ඕනේ. ඔයාලට වෙන මේ ඩබල් බැටරි දෙකක් දෙනවා රුපියල් 200කට. ආයුබෝවන් සුබ දවසක්. අද ටිකක් වෙනස් අයිටම් එකක් තමයි මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ. පුංචි දුවදරුවෙකුට තෑගි දෙන්න පුළුවන් ප්‍රීමියම් ක්වොලිටි ටෝයි එකක් තමයි අද මේ වීඩියෝ එකේදී මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ ක්වොලිටි ටෝයිස් ඔයාලට හඳුන්වලා දෙන්න. ඉතින් අන්න ඒකේ මූලික පියවරක් විදියට තමයි මේ පළවෙනි ටෝයි එක අපි ඔයාලට හඳුන්වලා දෙන්නේ. ඉතින් අද කාලේ ගොඩක් දුරට දෙමව්පියන් දරුවෙකුට සෙල්ලම් බඩුවක් අරන් දෙද්දී නිකන් ප්ලාස්ටික් ගොඩක් අරන් දෙනවට වඩා ඒකේ ක්වොලිටි එක සහ ඒ ටෝයි එකෙන් දරුවගේ බුද්ධි වර්ධනයට යම්කිසි දායකත්වයක් වෙනවද කියන එක අනිවාර්යයෙන්ම බලනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම අන්න ඒ කාරණාව බැලිය යුතු දෙයක් දරුවට මොනවද ඉගෙන ගන්න පුළුවන් ටෝයි එකකින් කියලා. නිකම්ම හෙට මෙහෙට පද්දනවට වඩා එහෙම සෙල්ලම් කරලා කඩලා බිඳලා දානවට වඩා පුංචි ක්‍රියාකාරකම් මගින් දරුවගේ මොළය වර්ධනය කරන්න පුළුවන් විදිහේ ටෝයි එකක් නම් අපිට දරුවට දෙන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම දරුවගේ බුද්ධි වර්ධනයට සහ දරුවගේ අනාගතයට ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට තෝරගන්න පුළුවන් හොඳ ක්වොලිටි ටෝයි එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් බොහොම ලස්සන බොක්ස් එකකින් අපිට බලා ගන්න පුළුවන් මේ ටෝයි එක. ඉතින් මේ ටෝයි එක ඇත්තටම මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලට යවන්න අන්න ඒ ක්වොලිටි එක අනුව තමයි හදලා තියෙන්නේ. ඒ ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් වලට තමයි මේ ටෝයි එක හදලා තියෙන්නේ. බලමු මොනවද මේ ටෝයි එකේ තියෙන විශේෂ දේවල් කියලා. පළවෙනියටම අපිට බලා ගන්න පුළුවන් හොඳ ඇසුරුමක් මේ ට්‍රේන් එකේ අපිට මේ කෝච්චියේ ඇවිල්ලා තියෙනවා. පාර්ට්ස් අපිට වෙන් වෙන වශයෙන් ලස්සනට පැක් කරලා මෙන්න මේ විදිහට ලස්සන බොක්ස් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ටැග්ක් දෙන්න වගේ වැඩකට අපිට හොඳටම හොඳ පෙනුමක් හොඳ ලස්සන නිමාවක් තියෙන හොඳ පෙනුමක් සහිතව දරුවෙකුට ටැග්ක් විදිහට දෙන්න පුළුවන්. පිරිම සෙල්ලම් බඩුවක් කියලා අපිට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ළඟ එන දරුවෙකුගේ උපන්දිනයකට උපන්දින පාටි එකට යන්න ඔයා ගිෆ්ට් එකක් දී ගන්න බැරුව ඉන්නවනම් ගිෆ්ට් එකක් දෙන්නේ මොකක්ද කියලා හොයා ගන්න බැරුව ඉන්නවනම් මෙන්න තියෙන හොඳ සොලියුෂන් එකක්. මේක බොහොම ලස්සන ටෝයි එකක් ඔයාට දරුවෙකුට දෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ටෝයි එකේ තියෙන විශේෂ දේවල් මොනවද කියලා. පළවෙනියටම අපිට බලා ගන්න පුළුවන් මේ ට්‍රේන් එකේ තියෙන ට්‍රැක් එක. මේ ට්‍රැක් එක කොටස් වලට තමයි එන්නේ. කෝච්චියේ ට්‍රැක් එක මෙන්න මේ විදිහට කොටස් 10කින් තමයි අපිට බලා ගන්න පුළුවන්. දරුවට මෙතනදී සිද්ධ වෙනවා මේ කොටස් 10 හරියට ගලපලා ට්‍රැක් එක රවුමට හදාගන්න. සමහර වෙලාවට කෑල්ලක් වැඩි තැනක හයි කරොත් එහෙම ට්‍රැක් එකේ රවුම ලස්සනට එන්නේ නැහැ. ඉතින් දරුවට චුට්ටක් කල්පනා කරන්න වෙනවා මේ ට්‍රැක් එක කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ ප්ලාස්ටික් මැටීරියල් එක ගැන බලනවා නම් දරුවෙකුට දෙන්න පුළුවන් හොඳ ක්වොලිටි ප්ලාස්ටික් එකකින් තමයි මේක හදලා තියෙන්නේ. හොඳ ඝනකමක් තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එකේදී පැහැදිලිව බලා ගන්න පුළුවන්. හොඳට දරුවෙකුගේ අතට අහු වෙන ප්‍රමාණයේ හොඳ ඝනකමක් එක්ක අපිට මේ රේල් ට්‍රැක් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් වර්ණ කිහිපයක් තියෙනවා. මේ වර්ණ භාවිතා කරලා සහ හැඩය අඳුරගෙන දරුවට සිද්ධ වෙනවා මුලින්ම මේ ට්‍රැක් එක එයාට තනියම හදා ගන්න. ඉතින් අපිට මේ ට්‍රැක් එක හදා ගන්න එච්චර අමාරු නෑ දරුවෙකුට. මෙන්න මේ විදියට බොහොම සරලව ට්‍රැක් එක හදා ගන්න තියෙන්නේ. ඒ වගේම ගලවන්නත් ලේසි, හයි කරන්නත් ලේසි. ඉතින් දරුවා එයාගේ කාලේ චුට්ටක් වැය කරලා මුලින් try කරයි කොහොම හරි මේ track එක හදාගන්න. ටිකක් වෙලා යද්දී යාට pattern එක අඳුර ගන්න පුළුවන් වුණාට පස්සේ එයාට සම්පූර්ණ track එක හදාගන්න පුළුවන්. ඉතින් පුංචි දරුවෙක්ගේ අතේ ඇඟිලි වලට වගේම brain එකට හොඳ exercise එකක් අතේ ඇඟිලි වලට අපි කියන motor skills කියලා. ඒ වගේ අතේ ඇඟිලි වලින් කරන ක්‍රියාකාරකමක් විදියට අපිට මෙන්න මේ ගේම් එක අපිට අඳුනලා දෙන්න පුළුවන්. මේ රේල් පාර හදන කොටස ඇත්තටම දරුවෙක්ගේ ඇඟිලි සහ මොළය දරුවෙකුගේ ඉවසීම වගේ දේවල් පැහැදිලිව දියුණු කරන ගේම් එකක් තමයි මේ කෝච්චියේදී අපිට අඳුන ගන්න පුළුවන් පළවෙනිම වැදගත් දේ. ඉතින් මෙන්න මේ විදිහට ට්‍රේල් ට්‍රැක් එක හදාගත්තට පස්සේ අපිට කෝච්චිය බලා ගන්න පුළුවන්. මේ කෝච්චියේ එන්ජින් එකට අපිට බැටරි කෑලි 3ක් දාන්න ඕනේ. මෙතන බැටරි කෑලි 3ක් දාන්න ඕනේ. මෙන්න මේ විදිහට දනහන පැත්ත හරියට අඳුරගෙන අපිට බැටරි ඉන්සර්ට් කරන්න ඕනේ. මේ ට්‍රේන් එකට බැටරි ඉන්සර්ට් කරලා ඉන්නේ නැහැ. ඔයාලට බැටරි වෙනම ගන්න වෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ ළඟ කඩේකින් බැටරි මිලදී ගන්න. එහෙම නැත්නම් අපෙන් බැටරි කෑලි දෙකක් මිලදී ගන්න පුළුවන්. අපෙන් බැටරි මිලදී ගන්නව නම් ඔයාලා සාමාන්‍ය කඩේ තියෙන මිලට වඩා ගොඩක් අඩුවෙන් මෙන්න මේ වගේ ඩබල් බැටරි කෑලි දෙකක් මේ බැටරි කෑලි දෙකම
මෙන්න මේ වගේ බැටරි කෑලි දෙකක් රුපියල් 200කට. ඒ කියන්නේ මේ එකක් රුපියල් 100ක්. මොකද සාමාන්‍යයෙන් කඩේ තනි බැටරි කෑල්ලක් රුපියල් 120ක් විතර වෙනවා. ඉතින් අපි ඔයාලට වෙන මේ ඩබල් බැටරි දෙකක් දෙනවා රුපියල් 200කට. මේ එකක් රුපියල් 100යි. ට්‍රේන් එකට බැටරි කෑලි 3ක් ඕනේ. ඊට මේ පැක් දෙකක් ඔයාලා ගන්නවා නම් ඔයාලට එක බැටරියක් වගේ වෙන අවශ්‍යතාවයකට පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් 200කට මේ බැටරි කෑලි හතරම ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ බැටරි ඉන්සර්ට් කරලා අපිට මේ ට්‍රේන් එකේ එන්ජින් එක අරගෙන බැලුවට පස්සේ ඇත්තටම ක්වොලිටි එක අපිට තවදුරටත් බලා ගන්න පුළුවන්. මේක අපිට හොඳ රතර බරක් දැනෙනවා වගේම මේ ප්ලාස්ටික් එකේ ක්වොලිටි එක අපිට පැහැදිලිව අපි සාමාන්‍යයෙන් දරුවට අරන් දෙන සෙල්ලම් බඩුත් එක්ක බලද්දි හොඳ ක්වොලිටි සෙල්ලම් බඩුවක් කියලා අපිට අතට දැනෙනවා මේක අතට ගත්ත ගමන්ම. ඒ වගේම මෙතන තියෙන ලස්සන ස්විච් එකක්. ඒ ස්විච් එක උනත් ලස්සනට. ඒ කියන්නේ ඒ ට්‍රේන් එකේම තියෙන පුංචි පාර්ට් එකක් විදිහට ලස්සනට ඩිසයින් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අර ඉක්මනට ගැලවිලා ගිහිල්ලා දරුවෙකුට කන්න උගුර හිර කරගන්න පුළුවන් කෑලි මේ සෙල්ලම් බඩුවේ නෑ. මේ රෝදුන හරිම හයියයි. දරුවෙකුට ලේසියෙන් ගලවා ගන්න බෑ. ඉතින් බය නැතුව දරුවෙකුට දෙන්න පුළුවන් මේ සෙල්ලම් බඩුව. අවුරුදු 3ට වඩා වැඩි දරුවන්ට තමයි මේක රෙකමන්ඩ් කරන්නේ නා. ඉතින් මේ ට්‍රේන් එක එන්ජින් එක අපිට මෙතන ස්විච් ඔන් කරලා පස්සේ මෙන්න මේ විදිහට ඇත්තම කෝච්චි එක සද්දයක් මේකෙන් නිකුත් වෙනවා බලා ගන්න පුළුවන් සහ ලයිට් එකක් පත්තු වෙනවා බලා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි මාගට් එකේ සමහර විට ඔයාලා දැකලා ඇති මෙන්න මේ විදිහට බැටරි දාලා රේල් පාරවල වල දුවන කෝච්චි. ඒවා සාමාන්‍ය බැටරි එක දැම්මට පස්සේ අපිට අතින් අල්ල ගන්නත් බැරි ගානට වේගෙන් කඩාගෙන යනවා. ඉතින් ඒක බැටරි බහිනකොට හිමින් හිමින් අඩු වෙලා යනවා. නමුත් මේ ට්‍රේන් එකේ ප්‍රීමියම් ක්වොලිටි එක කියන්නේ මේක යන්නේ ස්ථාවර වේගයකින්. ඉතින් අලුත් බැටරි දැම්ම කියලා නැහැ. මේ ට්‍රේන් එක යන ස්පීඩ් එක අඩුයි. ඒ කියන්නේ පුංචි දරුවෙකුට ගැලපෙන්න පුංචි දරුවෙකුට අතින් අල්ලලා නවත්ත ගන්න පුළුවන්. පුංචි දරුවෙකුට අරගෙන මේ ට්‍රැක් එකකින් තියන්න පුළුවන් ස්පීඩ් එකකින් තමයි ට්‍රේන් එක යන්නේ. කොච්චර බැටරි පවර් වුණත් සහ ඒක ස්ථාවර වේගයකින් බැටරි අඩු වෙනකම්ම යනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කෝච්චිය ඇත්තටම මේ ට්‍රැක් එකේ තියෙන එකත් දරුවගේ අතේ සහ මොළයේ සංවේදීතාවයට සහ කුසලතා වර්ධනය වෙන්න ඒකත් එක පිටු වහලක් වෙනවා. මොකද මේක තැරකෙන වෙලාවට සමහරවිට හරි අමාරුයි මේක ට්‍රැක් එකේ තියන්න. එන්ජින් එක තිබ්බත් මෙන්න මේ කෑල්ලත් එක්ක තියන චුට්ටක් දරුවට මහන්සි වෙන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ ක්‍රියාකාරකම් දරුවගේ බුද්ධි වර්ධනයට ගොඩක්ම ඉවහල් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ පිටිපස්සේ කොටසත් දරුවට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට ගලවන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඉතින් ඒකත් ගලවලා හයි කරන එක දරුවගේ ස්කිල්ස් වලට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අන්තිමට ට්‍රේන් එක හදලා ඉවර වෙලා ට්‍රැක් එකේ තියලා ස්විච් ඔන් කරන්න තියෙන මේක ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට යනවා බලවන්න පුළුවන්. මම ඔයාලට කලින් කිව්වා වගේ මේක ඔන් කරලා ට්‍රැක් එකේ තියන්නත් චුට්ටක් අමාරුයි. ඉතින් අන්න ඒකත් දරුවගේ ඉවසීම ප්‍රගුණ කරන්න. ඒ කියන්නේ දරුවගේ ඉවසීමෙන් තමක් කරන්න දරුවගේ මොළය පුරුදු කරනවා. ඉතින් අන්න ඒකත් මේ සෙල්ලම් බඩුවේ තියෙන මේ ටොයි එකේ තියෙන විශේෂ දෙයක් කියලා අපිට අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ සම්පූර්ණ ඩයිමෙන්ෂන්ස් බලන්න නම් මේ ඩිවයිස් එකේ මේක රේල් පාර සම්පූර්ණයෙන්ම අඟල් 16ක් පළලින් තියෙනවා පොඩි පැත්තට. ඊට පස්සේ දිග පැත්තට අඟල් 19ක් අපිට බලා ගන්න පුළුවන්. 16යි 19ක අඟල් 16යි අඟල් 19ක ලොකු ට්‍රැක් එකක් අපිට මේ ට්‍රේන් එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රේන් එකේ එන්ජින් කොටස අඟල් 4ක් සහ අඟල් 3ක් උසකින් යුක්තයි. අඟල් 4ක් තියෙනවා මේ පැත්තට. මේ පැත්තට අඟල් 3ක් උසයි. ඒ වගේම අපිට ට්‍රේල් එකත් බලා ගන්න පුළුවන්. අඟල් 2කමාරක් සහ අඟල් 3ක පිටිපස්සේ තියෙන කොටස පිටිපස්සේ තියෙන මැදිරිය අපිට බලා ගන්න පුළුවන්. ඉතින් තරමක විශාල ප්‍රමාණයේ සෙල්ලම් බඩුවක් මේක ගොඩක් පොඩි දරුවෙකුට උනත් අපිට දෙන්න පුළුවන් ප්‍රමාණයට එකක් ලොකු නිසා ඉතින් රුපියල් 2250කට ඔයාලට මේක අපෙන් ඕඩර් කරන්න පුළුවන්. රුපියල් 350ක ඩිලිවරි ගාස්තුවක් සහිතව අපිට මේක ඔයාගේ ගෙදරටම එවන්න පුළුවන්. ඉතින් දරුවෙගේ උපන්දිනයක් ගොඩක් ලං වෙලා දවසට දෙකට ඕඩර්ස් දාන්න එපා. විශේෂයෙන්ම කියන්න ඕනේ මොකද ඩිලිවරි කරන අය සමහර වෙලාවට ඩිලිවරි පරක්කු කරනවා. ඉතින් දරුවගේ උපන්දිනයට දවස් කිහිපයකට කලින් මේක ගෙනලා තියාගෙන අදාළ දවසට දෙන්න. එහෙම නැත්නම් ඉතින් දවස් කිහිපයක් තියලා ඕඩර් කරන්න වෙනවා. අපිත් එක්ක කතා කරන්න කොහොමද මේක අපි ඩිලිවරි කරන්නේ gift එකක් වගේ සර්ප්‍රයිස් gift එකක් වගේ දෙනවා නම් කියලා. ඉතින් ඔය විස්තර ටික තමයි මේ ටොයි එකේ තියෙන්නේ. අපේ වොලටින් ටොයිස් ඉස්සරහටත් තව විශේෂ ටොයිස්. ඒ කියන්නේ ප්‍රීමියම් ක්වොලිටි ටොයිස් අපි අරගෙන එනවා. ඒ කියන්නේ සාමාන්‍ය මාකට් එකේ තියෙනවට වඩා
අර කලින් කිව්වා වගේ දරුවෙක්ගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකට වැදගත් වෙන ප්‍රීමියම් ක්වොලිටි ටොයිස් තමයි අපි ෂොප් එකේ දාන්නේ ගොඩක් දුරට. ඒකටත් බලාපොරොත්තු වෙගෙන අපි අලුත් ටොයි එකකින් ඔයාලට රිවිව්ස් අරගෙන එන්න. සහ මේකත් එක්ක තියෙන අනිත් අපේ වොලටින් ටොයිස් කියන පේජ් එකත් ඔයාලට වෙනම බලන්න පුළුවන්. මොකද ගෙදර අනිවාර්යයෙන්ම දරුවෝ නංගිලා මල්ලිලා ඒ විතරක් නෙමෙයි අපි ආච්චිලා සීලා බලනවා නම් තමගේ මුණුපුරු මිනිපිරියන් පවා ගෙදර ඉන්නවා. ඉතින් තමන් ආස දේවල් විතරක්ම ඔන්ලයින් ගෙන්න ගන්න නැතුව මෙන්න පුංචි දරුවෙකුට දෙන්න පුළුවන් සර්ප්‍රයිස් එකක් තියෙනවා. අද අපි ගෙනල්ලා ඉතින් දරුවෙකුට සර්ප්‍රයිස් එකක් දෙන්න පුළුවන්. බොහොම වටින සර්ප්‍රයිස් එකක්. ප්‍රීමියම් ක්වොලිටි ටොයිස් හොයන ඔයාගේ දරුවට ප්‍රීමියම් ක්වොලිටි අයිටම් එකක් දෙන්න පුළුවන්. ප්‍රීමියම් ක්වොලිටි දෙයක් තෑගි කරන්න කැමති දෙමව්පියන්ට තමයි වැඩිහිටියන්ට තමයි මේ වීඩියෝ එක මම අද ඔයාලට අරගෙන ආවේ.